ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ සිංහල භාෂාව ලියන විදිය, ඒ කියන්නේ සිංහල ලේඛන ව්‍යවහාරය කාලයත් එක්ක වෙනස් වෙච්ච හැටි ගැන ටිකක් ගැඹුරින්. ඔව් මේක හරිම රසවත් ගමනක් වගේ නේද? භාෂාවක් ජීවත් වෙන විදිය පෙන්වන. හරියටම අපි මේ කතා බහට පදනම් කරගන්නේ මේ විෂය ගැන ලියහුණු අධ්‍යයන සටහන් සහ මූලාශ්‍ර කීපයක්. අපි අරමුණ තමයි ඉතින් මේ මූලාශ්‍ර ඇසුරින් හොයලා බලන එක කොහොමද මේ සිංහල ලේඛනය විශේෂයෙන්ම අර 20 වන සියවසේ ඉඳන් අලුත් ලෝකෙට අලුත් තාක්ෂණයට මේ මුහුණ දුන්නේ කියලා. ඔව්. කොහොමද මේ අභියෝග එක්ක අර පොදු සම්මතයක් හදාගන්න උත්සාහ කළේ වඩේ දේවල්. ඒක ඇත්ත. මොකද මේක නිකම්ම නීති රීති ටිකක් නෙවෙයිනේ. නෑ නෑ. ඒක පිටිපස්සේ තේනවා ලොකු සමාජ තාක්ෂණික කතාවක්. ඇත්තම මේ මූලාශ්‍ර දිහා බැලුවම පේනවා නේද මේ ගමනේ අර ද්විත්ව ස්වභාවයක් තියෙනවා කියලා. ද්විත්ව ස්වභාවයක්. ඒ කොහොමද? එක පැත්තකින් තියෙනවා අර පරණ දේ සම්ප්‍රදාය රැකගන්න තියෙන උවමනාව. ඒ කියන්නේ ගතානුගතික පැත්ත. අනිත් පැත්තෙන් අලුත් ලෝකෙට ගැලපෙන්න, sannivedana ලේසි කරගන්න, භාෂාව සරල කරන්න, කාර්යක්ෂම කරන්න දරන උත්සාහයක්. ඒ කියන්නේ නව්‍යකරණ පැත්ත. ඒ දෙක අතර පොඩි ගැටුමක් වගේ දෙයක්. ගැටුමක්. ඒවත් නැත්තම් සංවාදයක්. ඔන්න ඔය කතාව තමයි සිංහල ලේඛනයේ පරිණාමය කියලා කියන්නේ. එහෙමනම් අපි පටන් ගමු 20 වන සියවසෙන්ම. මුලාශ්‍රවල කියන විදිහට ඒක තමයි ලොකුම හැරවුම් ලක්ෂ්‍ය. ඔව්. අර සාම්ප්‍රදායිකව තිබ්බ භාෂාවක්, ඒ කියන්නේ ආගමට සාහිත්‍යයට විතරක් වගේ සීමා වෙලා තිබ්බ එකක්. එකපාරටම නූතන ලෝකයේ එදිනදා වැඩවලට නැතුම බැරි වුණා කියන එක. ඒක තමයි. කොහොමද ඒක උනේ? ඒක උනේ අලුත් අවශ්‍යතා ගොඩක් එකපාර ආපු නිසා. හිතන්නකෝ ඉස්සර පද්‍යයට බණ පොතට තිබ්බ සිංහල එකපාරටම ඉස්කෝලේ උගන්වන්න ඕන වුණා. විද්‍යාව, ගණිතය වගේ දේවල්. ඔව්. ඊට පස්සේ රජයේ කන්තෝරවල වැඩවලට, උසාවිවලට, බැංකුවලට පත්තර වෙළඳ දැන්වීම. හරියටම. එතකොට භාෂාවේ රාජකාරිය ලෝකෙට වෙනස් වුණානේ. ඉතින් මේ අලුත් වැඩ ටික කරන්න නම් භාෂාවටත් අලුත් දේවල් එකතු වෙන්න ඕන. අලුත් වචන ඕන. පාරිභාෂික පද කියන්නේ වලද? ඔව් පාරිභාෂික පද. ඒ වගේම අලුත් වාක්‍ය රටා, ලියන විදිහ, ඒ කියන්නේ අලුත් ශෛලීන් මේ ඔක්කොම ආවේ අර අවශ්‍යතා නිසා. එතකොට මේ අලුත් දේවල් එනකොට අර පරණ ක්‍රම එක්ක පොඩි ගැටුමක් ඇති වුණාද? විශේෂයෙන් අර පුස්කොළ පොත් මුද්‍රණය කරද්දී? අනිවාර්යයෙන්ම. මූලාශ්‍රවල කියනෝ නේද අර ලා පාවිච්චි කරන විදිහ, පද බෙදෙන විදිහ වෙනස් වෙලා තිබ්බා. ඒව මතු වුණා කියලා. ඔව් පුස්කොළ පොත් කාලේදී එක එක්කෙනා ලියන විදිය පොඩ වෙනස්. එකම වචනේ සමහර විට ක්‍රම දෙක තුනකට ලියවිලා තියෙන්න පුළුවන්. පද වෙන් කරන එකත් එච්චරම නීතියක් වගේ තිබ්බේ නෑ. ඉතින් මේවා අරගෙන මුද්‍රණය කරන්න ගියාම ප්‍රශ්නයක් ආවා. මොකක්ද හරි ක්‍රමය කියන එක? හරියටම නිවැරදි විදිහ මොකද්ද? සම්මත විදිහ මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්නේ ආවා. ඒ විවිධත්වයේ නිසාම තමයි භාෂාවේ නීති ගැන කතා බහක් ඇති වුනේ. ඒවා එක විදිහකට ගේන්න ප්‍රතිසංස්කරණය කරන්න ඕනි කියන අදහස ආවි. ඒක ඉතින් නිකම්ම පඬිත වැඩක් නෙවෙයිනේ. පැහැදිලිව අදහසුව මාරු කරගන්නත් ඕනනේ. අනිවාර්යෙන්ම ප්‍රායෝගික අවශ්‍යතාවයක්. එතකොට මෙන්න මේක තමයි නියම පෙරලිය වෙන්නේ නැති මුද්‍රණ තාක්ෂණය ආපු එක. ඔව් ඒක තීරණාත්මකයි. විශේෂයෙන්ම අර සිංහල පත්‍රය එහෙම පටන් ගත්තම ලක්මිනි පහන, සරසවි සඳරස, පස්සේ දිනමින වගේ සංග්‍රහයම ආවම ලියල එක අර පඬිතයන්ට විතරක් සීමා වුණේ නෑ නේද? නෑ. සාමාන්‍ය මිනිස්සු අතරට ගියා. ඒක භාෂාවට කොහොමද බලපෑවේ? අම්මෝ ඒකෙන් වුණේ ලොකු දෙයක්. පත්තරයක් කියන්නේ පුළුල් පිරිසකට ඉක්මනින් නිවුස් එකක් දෙන්න ඕන මාධ්‍යයක්නේ. එතකොට අර පරණ පොත්වල වගේ සංකීර්ණ අලංකාර වාක්‍ය අමාරු වචන දාලා බෑ. තේරෙන්නේ නෑනේ ඉතින්. තේරෙන්නෙත් නෑ, විලාවකුත් නෑ. දේශපාලන සිද්ධියක්, සමාජ ප්‍රශ්නයක්, දැන්වීමක් මේවා සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් තේරෙන සරල කෙලින් භාෂාවකින් කියන්න ඕන වුණා. එතකොට තමයි අර පත්තර බස කියන එක හැදෙන්නේ. ඔව් ඒකට වාණිජ හේතුවකුත් තිබ්බා. ඒ කිව්වේ පත්තර විකිනෙන්න එපයි. වැඩි දෙනෙක්ට කියවල තේරුම් ගන්න පුරුවන් නම් තමයි මිනිස්සු ගන්නෙ. ඉතින් මේ සරල ගලාගෙන යන ගද්‍ය ශෛලිය ඒක නූතන සිංහල ගද්‍යයට විශේෂයෙන් නවකතාවට එහෙමත් ලොකු බලපෑමක් කළා. මෙන්න මේක නම් හරිම අපූර්ව කාරණයක්. අපි ලියන්න පාවිච්චි කරන උපකරණේ ලියන තැනයි ඒක අකුරේ හැඩයටම බලපානවා කියන එක. ඔව්. මූලාශ්‍රවල තියෙනෝනේ අර ගල් පුවරුවල සෙල්ලිපි කෙටුව කාලේ ගල වගේ අමාරු දෙයකින් උලකින් මිටියකින් කොටද්දි වක්‍රා අඳිනවට වඩා කෙලින් ඉරි කෝණ අඳින්න එක ලේසි කියලා.
angular shapes කියන්නේ වට. ඔව්. ඉතින් පරණ අකුරු ඒ වගේලු. එතකොට ඊට පස්සේ ඒක ඇත්තටම හරි. හිතන්න දෙයක් අකුරක හැඩේ නිකම්ම ආවේ නෑ කියන එක. ඊට පස්සේ ආවනේ පුස්කොළ පොත්. තල්කොලේ ලියන එක. දිගේ පන් හින්දෙන් ලියද්දි අර කෝණික හැඩ කෙලින් ඉරේ ඇන්දොත් පතිරනෝ. ඔව් පති ඉරෙන්න බලනොන්. ඉතින් ඒ භෞතික බාධකය නිසාම ඒක මග අරින්න සිංහල අකුරු ටික ටික වටකුරු වුණා. ගලාගෙන යන ස්වභාවයක් ආවා. rounded flowing shapes. බලනෝ වැඩේ. තාක්ෂණික කොච්චර පොඩියට බලපාලද කියලා. ඒක තමයි. පුස්කොළ වලින් පස්සේ තමයි එන්නේ මුද්‍රණය. ඒක ඉතින් අකුරු වල හැඩයට විතරක් නෙවෙයි භාෂාව සම්මත වෙන විදිහකට බලපෑවලද? අනිවාර්යෙන්ම. අර අච්චු cast middle type. ඒවා නිසා අකුරු ඔක්කොම එක වගේ වුණා කියලා මූලාශ්‍රවල තියෙනවා. ඔව් uniformity. ඒ කියන්නේ එකම අකුර හැමතැනම එකම විදිහට පෙනුණා. අතින් ලියද්දි තියෙන අර එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙන ගතිය නැති වුණා. හරි. ඒ විතරක් නෙවෙයි තව වැදගත් දෙකක් ආවා මුද්‍රණයත් එක්ක. කියවන්න ලේසි වෙන්න. මොනෝද ඒ? එකක් තමයි පද අතරේ හිස්තැන් තියෙන එක. word spacing. ඉස්සර එක දිගටමද ලියවේ? ගොඩක් වෙලාවට ඔව් පුස්කොළ පොත්වල වචන යා කරලා වගේ තිබ්බේ. මුද්‍රණයේදී වචන වෙන් කරලා පෙන්නවා. අනිත් එක තමයි විරාම ලක්ෂණ. තිත කොමාව ඔව් පංක්චුේෂන් වාක්‍යයක් කොතනින් ඉවර වෙනවද කොතන පොඩ්ඩක් නවතිනවද කියලා පෙන්වන්න. මේවා නිසා තමයි ලියපු දේ තවත් ලොකු පිරිසකට ලේසියෙන් කියව ගන්න පුළුවන් උනේ. මුද්‍රණයෙන් පස්සේ ආපු යතුරුලියනිය. ඒකෙනුත් බලපෑමක් වුණාද? වුණා. අර බැන්දි අකුරුයි රේෆයයි වගේ දේවල් ටයිප් කරන්න අමාරුයි කියලා කියනවනේ. ඔව් ඒකත්. යතුරුලේනේ තියෙනවා යාන්ත්‍රික සීමාව. mechanical limitations. එක යතුරකින් එක අකුරක් හරි පිල්ලක් හරිනේ ගැහෙන්නේ. එතකොට අකුරු දෙකක් එකට බැඳිලා හැදෙන අර සංකීර්ණ රූප එහෙම නැත්නම් අකුරට උඩින් යන රේෆය ඒව ගහන්න ලේසි නෑ. ඒ කියන්නේ තාක්ෂණික අපහසුවක්. ඔව් ඒ නිසා ක්‍රමෙන් ඒ අක්ෂර රූප පාවිච්චියෙන් අඩු වෙන්න ගත්තා. විජේසේකර යතුරු පුවරව හැදුවෙත් ඉතින් ඔය සීමාවන් නැත්ලේ කොහොමරි වැඩේ කරගන්න යන්නේ. මූලාශ්‍රවල තියෙන සංඛ්‍යාංක තාක්ෂණය ඩිජිටල් ටෙක්නොලොජි එකෙන් අකුරු රූපවලට ලොකු නිදහසක් විවිධත්වයක් ආවා කියලා. හරියටම පරිගණකයයි විශේෂයෙන්ම අර යුනිකෝඩ් සම්මතය. ආවට පස්සේ අර යන්ත්‍රලියනේ තිබ්බ සීමා නැති වුණා. ඕනෙනම් බැඳි අකුරු වුණත් දාන පුරන් දැන්. පුළුවන්. රේපය වුණත් පුළුවන්. තාක්ෂණික බාධාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපිට ඕන විදිහේ ඕන වැඩකට ඕන ලස්සනකට ගැලපෙන්න අලුත් අකුරු මෝස්තර ෆොන්ට්ස් හදන්න පාර හැදුනා. අර අබය මලිති වගේ නම් කියන්නේ ඒවටද? ඔව් ඒ උදාහරණ හිතන්නකෝ දැන්වීම් කලාවට බ්‍රෑන්ඩින් වලට අකුරු වලින්ම අනන්‍යතාවක් හදාගන්න පුළුවන් වුණා. ඉතින් එක මූලාශ්‍රයක කියනවා මේක චක්‍රයක් වගේ කියලා. මුද්‍රණයයි යන්ත්‍රලියනයයි අකුරු හිර කළා. ප්‍රමිතිගත කළා. ඔව්. ඩිජිටල් තාක්ෂණයේ ඒක කඩලා ආයෙත් විවිධත්වයට ඉඩ දින්නා. හරියටම. ඒක ලස්සන නිරීක්ෂණයක්. මේ තාක්ෂණික වෙනස්කම් එක්කම භාෂාව පාරිච්චි කරන සමාජ අවශ්‍යතාත් දිගටම වෙනස් වුණානේ. ඔව්. ඉතින් ඒකට අනුව විශේෂ වැඩවලට විශේෂ භාෂා විධි රෙජිස්ටර්ස් හැදුනා කියලාත් මූලාශ්‍රවල කියනවා. අර කලින් කිව්ව පත්තර බස වගේම රජයේ වැඩවලටත් වෙනම විධිමත් භාෂාවක් හැදුනා නේද? ඔව් ඒකත් වැදගත්. රජයේ ලියුමක්, චක්‍රලේඛයක්, නීතිලියවිල්ලක්. ඒ වේ භාෂාව සාමාන්‍ය කතාවට වඩා පත්තරේ භාෂාවටත් වෙනස්. කොහොමද වෙනස්? වඩා නිර්වද්‍යයි, නිශ්චිතයි, විධිමත්, ෆෝමල්. ඒ එකම අර අලුතෙන් සිංහලෙන් උගන්වන්න ගත්ත විෂයන්. විද්‍යාව, තාක්ෂණය, නීතිය, ආර්ථික විද්‍යාව. ඒව ගැන ලියන්න කතා කරන්න වචන මදි වුණා. හරියටම තිබ්බ වචනමාලාව මදි වුණා. අන්න ඒ හිඩැස පුරවන්න තමයි අර පාරිභාෂික පද ටෙක්නිකල් ටර්ම්ස් හදන ලොකු ව්‍යාපෘතියක් පටන් ගත්තේ. නූතන සිංහල පාරිභාෂික ශබ්දකෝෂය වගේව හැදුනේ එතකොට? ඔව් ඒ අවශ්‍යතාවට උත්තරයක් විදියට මේකෙන් භාෂාවේ අර ප්‍රකාශන ශක්තිය එක්ස්ප්‍රෙසිව් පවර් පුදුම විදිහට වැඩි වුණා. එතකොට 1970කට සිංහල රාජ්‍ය භාෂාව වුණේ ඒක මේ වැඩේ තවත් වේගවත් කරන්න ඇති නේද? අනිවාර්යයෙන්ම ඒක තමයි ටර්නින් පොයින්ට් එක. මූලාශ්‍රවලත් ඒක ප්‍රධාන දේශපාලන කාරණයක් විදියට කියනවා. ඔව්. එතකල් ගොඩක් දුරට ඉංග්‍රීසියෙන් කරපු රාජ්‍ය පාලනය, උසාවි වැඩ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ ඔක්කොම එක රැයෙන් වගේ සිංහලෙන් කරන්න ඕන. ඒක ලොකු අභියෝගයක් වෙන්න නැති. අභියෝගයක් වගේම ලොකු අවස්ථාවක්. මූලාශ්‍රවල මේක හඳුන්වන්නේ සිංහල භාෂාව එතකල් නිකම් සංස්කෘතික දේවල් තැම්පත් කරපු භාජනයක්, කල්චරල් රිපොසිටරි වගේ තිබිලා එකපාරටම නූතන රාජ්‍යයක් දුවවන්න නැතුවම බැරි ක්‍රියාකාරී මෙවලමක් ෆන්ක්ෂනල් ඉන්ස්ට්‍රුමන්ට් ඔෆ් අ මොඩර්න් ස්ටේට් බවට පත් වුණා කියලයි. මේ විදිහට එක ක්ෂේත්‍රවල භාෂාව පාවිච්චි වෙද්දී
ඒ ක්ෂේත්‍රයටම ආවේනික ලියන විදිය, සබ්ජෙක්ට් ස්පෙસિෆික් ස්ටයිල්ස් ඒවත් හැදෙන්නේ නැති නේද? ඕ ඒක ඉබේම වෙන දෙයක් නේ. හිතන්නකෝ විද්‍යා පරීක්ෂණ පත්‍රිකාවක් ලියන විදිහ නීති තර්කයක් ලියන විදියට වඩා වෙනස්. අනිවාර්යයෙන්ම සාහිත්‍ය විචාරයක් ලියන විදිය ඒ දෙකටම වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොමද? විද්‍යාවේදී ඕන වෛශික භව, නිවෘදි දත්ත කරුණු, නීතියේදී වචනකින් වචනෙට තීරුම නිශ්චිත වෙන්න ඕන අපැහැදිලි දේවල් తీරන බෑ. සාහිත්‍ය විචාරයක. එතන සමහර වෙලාවට රූපක, අලංකාර යෙදුම්, ලියන කෙනාගේ පෞද්ගලික විග්‍රහයන් එන්න පුරුවන්. ඉතින් මේකෙන් පේනවා සිංහල භාෂාවේ අර කේපබිලිටි එක කොච්චර වැඩි වෙලාද, කොච්චර විවිධ ක්ෂේත්‍රවල අදහස් ප්‍රකාශ කරන්න පුරුවන් වෙලාද කියලා. අපි දැන් කතා කරමු මේ වෙනස්කම් එක්ක ආපු අර ප්‍රතිසංස්කරණ යෝජනා මතභේද ඊට පස්සේ සම්මතයක් හදන්න ගත්ත උත්සාහයන් ගැන හෝඩියටත් වෙනස්කම් වෙලා තියෙනව නේද? ඔව්. අර ඉංග්‍රීසි F සද්දෙට F අකුර ආපු එක වගේ. ඔව්. ඒක එකක්. ඒ වගේම අර කලින් කිව්වා වගේ තාක්ෂණික හේතු, සරල කිරීමේ උවමනාව නිසා බැඳි අකුරු, රේෆය වගේ දේවල් භාවිතයෙන් අඩු වෙලා ගියා. පිලි පාවිච්චි කරන විදියවල පොඩි පොඩි වෙනස්කම් තිබ්බා. ඒවා එක වගේ කරන්න. පිලි සමරූපීකරණය. ඒකටත් යෝජනාවක්. හැබැයි ඉතින් මේ හැම යෝජනාවක්ම හැමෝම බාරගත්තේ නැහැ. නෑ. ලොකු විවාද මත ගැටුම් ඇති වුණා. මොන වගේ මත ගැටුම්ද? මූලාශ්‍රවල තේනව නේද? සමහරු කිව්වලු සිංහල අකුරු අතෑරලා රෝම අකුරු පාවිච්චි කරමු කියලාත්. ඔව්. ඒ වගේ අන්තගාමී රැඩිකල් යෝජනා තැවිල්ල තියෙනවා. ඒවට ඉතින් කවුරුත් කැමති වෙන්නේ නැතුව ඇති. නෑ ඉතින් බහුතරයක් ඒවට විරුද්ධ වුණා. ඊට වඩා ලොකු කතිකාවක් ගියේ අර ලියන භාෂාවයි කතා කරන භාෂාවයි අතර තියෙන පරතරය ගැන. ලේඛන ව්‍යවහාරයයි කටවහරයි. ඔව්. මේ දෙක කොච්චර දුරට ලං කරන්න ඕනද? ලියන භාෂාව කටවහරට ගේන්න ඕනද? මේක නිකම්ම භාෂා ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ මේක ජාතික අනන්‍යතාව, සංස්කෘතික උරුමය කියන දේවල් එක්ක ගැඹුරට බැඳිලා තිබ්බේ. සිංහල හෝඩියේ එක අකුරක්වත් වෙනස් කරන්න දෙන්න බෑ වගේ සටන් පාට පත්තරවල ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් සංවේදී කාරණයක් වුණා. භාෂාව කියන්නේ නිකම්ම කතා කරන එකක් නෙවෙයි අපේ උරුමයේ කොටසක් කියන හැඟීම. මේ කතා කරන භාෂාවයි ලියන භාෂාවයි අතර තියෙන වෙනස අර ඩයිග්ලෝසියා කියන තත්වය ගැනත් මූලාශ්‍රවල කතා වෙනවා. ඔව්. ඒ වෙනසේ අඩු කරන්නත් උත්සාහ තිබුණා නේද? අර 80 ගණන් වල දෙසතිය සංගරාව අජිත් තිලකසේන මහත්තයාගේ මැදිවහර. ඔව්. ඒ ඔක්කොම සම්බන්ධයි. ඩයිග්ලෝසියා කියන්නේ සරලවම එකම භාෂාව කතා කරන සමාජයක ලියන්න, දේශන පවත්වන්න වගේ විධිමත් වැඩවලට එක විදිහකුත්, හයි වෙරයිටි එදිනෙදා කතා බහට තව විදිහකුත්, ලෝ වෙරයිටි පාවිච්චි කිරීම. සිංහලයේ එක ලොකුවට තියෙනවා. අජිත් තිලකසේන මහත්තයා කිව්වේ ඔය අන්ත දෙක පිරිසිදු ලියන බසයි අම්බානක කටවහරයි අතර උගත්තු ටිකක් විධිමත් විදිහද කතා කරද්දී පාවිච්චි කරන තුන්වෙනි එකක් මැදි වහරක් තියෙනවා කියලා. ලියන්න ඒක පාවිච්චි කළොත් අර පරතරය අඩු කරන්න පුළුවන්, පාලමක් හදන්න පුළුවන් කියලා තමයි එතමා කිව්වේ. මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයාගේ රටක මහිම වගේ පොත්වලත් මේ අදහස තියෙනවා. ඉතින් මේක ඇත්තටම කාගේ භාෂාවද හරි භාෂාව වෙන්න ඕන කියන ප්‍රශ්නයක් නේද? උගත් ප්‍රභූන්ගේ ලියන බසද සාමාන්‍ය මිනිස්සුන්ගේ කටවහරට කිට්ටු බසක්ද? හරියටම. ඒක සමාජ වාග් විද්‍යාත්මක ප්‍රශ්නයක්. මේ වගේ මතභේද ඊට පස්සේ අර අක්ෂර වින්‍යාසයේ තිබ්බ අවුල් නා ලා වගේ සිරිගුණසිංහ වගේ අර සම්මතය ගණන් ගන්නේ නැතුව ලියම. මේ ඔක්කොම නිසා අන්තිමට පොදු සම්මතයක අවශ්‍යතා හොඳටම දැනෙන්නේ නැති නේද? ඔව්. විශේෂයෙන් ඉස්කෝලවලට, රජයේ වැඩවලට හැම අනිවාර්යෙන්ම. හිතන්නකෝ එකම වචනේ ඉස්කෝලේ පොතේ එක විදිහක්, ගැසට් එකේ තව විදිහක් වුණත් අවුල් ජාලයක් නේ. ඔව්. සංවේදනයට බාධා වෙනවා. අන්න ඒ නිසා තමයි රජේ මැදිහත් වෙලා විද්වත් කමිටුපත් කළේ. පොදු සම්මතයක් හදන්න. 1968 සම්මත සිංහල කමිටු වාර්තාව කියන්නේ ඒ වගේ එකක්. ඔව්. ඒක හරිම වැදගත් එකක්. ඒකෙන් උත්සාහ කළේ ඔය එක එක මත අරගෙන රාජ්‍ය මට්ටමින් යම් එකඟතාවයකට ඇවිත් රටටම පොදු ඒකීය ජාතික සම්මතයක් හඳුන්වලා දෙන්න. එහෙමනම් අපි එමු වර්තමානයට. අර 20 වෙනි සියවසේ හදන්න හැදුව ඒකීය සම්මතයට වඩා සෑහෙන වෙනස් දෙයක් නේද අද අන්තර්ජාලයේ සෝෂල් මීඩියා එක වෙන්නේ? ඔව්. අද තත්ත්වය හරිම වෙනස්. මූලාශ්‍ර කියන්නේ මේ අලුත් මාධ්‍ය ලොකු බලපෑමක් කරනවා කියලා. කරනවා. අන්තර්ජාලයේ විශේෂයෙන්ම සෝෂල් මීඩියා, SMS chat apps මේවයේ භාෂාව හරිම වේගවත්, අවිධිමත්, ඉන්ෆෝමල්. එතකොට අල ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ඒ වගේන ලොකු සැලකිල්ලක් නෑ ගොඩක් වෙලාවට.
කෙටියෙදුම්, abbreviations, emojis තමයි වෙඩියෙන් යන්නේ. සමහර වෙලාවට සිංහල වචන ඉංග්‍රීසි අකුරින්ම ලියනවා. සිංග්ලිෂ්. ඉතින් මේක අර කලින් කතා කරපු උඩේදන් පහලට පවනන top down සම්මතයක් නෙවෙයි, මේක පාවිච්චි කරන අයම අවශ්‍යතාව අනුව හදාගන්න bottom up භාවිතයක්. ඒ කියන්නේ අර ඒකීය ජාතික සම්මතය වෙනුවට දැන් තියෙන එක විදිහේ සිංහල ගොඩක්ද? බොහෝ දුරට එහෙම කියන්න පුරුවන්. අද එකම හරි සිංහලයක් හොයනවට වඩා අපි දකින්නේ එක එක online communities එක එක context වල එයාලගේ වැඩවලට ගැලපෙන විදිහට නිතරම වෙනස් වෙන බහුවිධ multiple සිංහල භාවිතයන් තියෙනවා. කලින් එකට වඩා ගොඩක් ඩයිනමික් වගේ නේද? ඔව්, විවිධයි. මේ ඩිජිටල් භාවිතයට අවතරව තවර විශේෂ අවශ්‍යතා තියෙන අයටත් sannivedana ක්‍රම හැදිලා තියෙනව නේද? ලඝු ලේඛනය, බ්‍රේල්, සංඥා භාෂාව. ඒවත් භාෂාවේ වැඩ කරන පරාසයෙන් ලොගු කරන දේවල්. වේගෙන් කතා කරන දෙයක් ෂෝට් හෑන්ඩ්, ඇස්පේනි නැති අයට අතගාලා කියවන්න, ලියන්න බ්‍රේල්, කතා කරන්න බැරි ඇහෙන්නේ නැති අයට සයින් ලැන්ග්වේජ් මේවා සිංහලයටත් හැඩගැහිලා තියෙනවා. ඒකෙන් පේන්නේ භාෂාව හැමෝටම පාවිච්චි කරන්න පුරාන් දෙයක් කරන්න හදන උත්සාහයක්. හරියටම හැම හැකියාවක්ම හැම අවශ්‍යතාවක්ම තියෙන කෙනෙක්ට ප්‍රවේශ වෙන්න පුළුවන් accessible මාධ්‍යයක් කරන්න දරන උත්සාහය. ඒක භාෂාව ගැන හරිම මානුෂීය පුලුල් දැක්මක්. ඉතින් අපි මේ කරපු කතා බහෙන් මේ මුලාශ්‍ර ඇසුරෙන් පේනවා සිංහල ලේඛනය කියන්නේ එකතන නවසුන දෙයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක තාක්ෂණය, සමාජ අවශ්‍යතා, අර පරණ දේ රැකගන්න තියෙන උවමනාව, අලුත් දෙයට හැඩගැහෙන්න තියෙන උත්සාහය මේ ඔක්කොමත් එක්ක නිතරම හැපි වෙනස් වෙවි යන ජීවමාන දෙයක්. අර සෙල්ලිපිවල කෝණික අකුරේ ඉඳලා පුස්කොළ පොත්වල වටකුරු අකුරු, මුද්‍රණයේ එක වගේ අකුරු, දැන් මේ පරිගණක තිරේ තියෙන 1000ක් විදි අකුරු මෝස්තර දක්වාපු ගමන ඇත්තටම පුදුමයි නේද? ඇත්තමම. මේ දිග සංකීර්ණ කතාව තේරුම් ගත්තම අද අපිට හම්බ වෙන භාෂාවේ තියෙන එක එක විදි. ඒ කියන්නේ රජේ ලියුමක තියෙන විධිමත් බස, පත්‍රයක තියෙන සරල බස, Facebook එකේ තියෙන අර අවිධිමත් වචන. මේවා නිකම්ම වැරදි කියලා අහක දාන්නේ නැතුව. ඒවට හේතු තියනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඔව්. ඒවයි ඓතිහාසික, සමාජ, තාක්ෂණික පසුබිමක් තියෙනවා කියලා තේරුම අරගෙන ඒ විවිධත්වය අගය කරන්න පුරුවන් වෙනවා. ඇයිද ඒවා මෙහෙම වෙනස් කියලා මේ කතාවෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් අවසාන වශයෙන් අපි අපේ සවන් දෙන අයට හිතන්නේ මෙහෙම දෙයක් විතර කරමු. අද අපි දකින්නේ මේ ඩිජිටල් භාවිතයන් තවත් වැඩි වෙනවා. සමහර විට අර කෘත්‍රිම බුද්ධිය AI. ඒකත් භාෂාව හදන්න පරිවර්තනය කරන්න එනවා. මේ වගේ යුගයක සිංහල ලේඛනයේ ඊළඟ ලොකු වෙනස මොන වගේ වෙයිද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඉදිරි අවුරුදු 20ක 30කදී අපි දකින්නේ තවත් අලුත් සම්මතයක් එන එකක්ද? එහෙම නැත්නම් මේ තියෙන එක එක විදි තවත් අතුබෙදී එන එකක්ද? ඒ ගැන හිතන්න වටිනවා. ඔව්, ඒ ගැනත් හිතන්න දෙයක් ඉතුරු කරමින් අපි අදට සමුගන්නවා.